මොරටුවේ තරුණයෙක් කියනවා වෙනතුනි තරුණයෝ තරම් කවුද මේවට ඉස්සර වෙන්නේ? හාමුදුරුවනේ මම දැන් නැවැත්තුවලු. මං ඇහුවා මොනවාද? ඔය මොනාහරි මද්ද අයිස් හරි මොනාහරි විකුණපු එක. කොහේ හරි බණක් අහලා ඔය කොල්ලොන්ට වඩා මේකට ඇබ්බැහි වෙලා ඉන්නව කවුද? කෙල්ලෝ. මේ අවුරුදු 17යි පොඩි කෙල්ලෝ. ඇබ්බැහි වෙලා මට කිව්වා නැවැත්තුවා. මං අහුවැයි හාමුදුරුවෝ කිව්වට පස්සේ තමයි ඇත්ත තේරුනේ. කවදාවත් තේරුමක් නැහැ. අස්පනා අපිට පේනවලු වෙවුල ඇවිල්ලා ණයට කුඩු බැහැට් එක ඉල්ලනවලු. දවසක් කොල්ලෙක් ආවලු. මං කියන්නේ මේ තරුණයෝ විඳින දුක. සික්කක හැදුණු කොල්ලෝ වැඳලා කියනවා හාමුදුරුවනේ විකුණනේ උන්ට කියන්නලු විකුණන්න එපා කියලා. කොල්ලෙක් ගහි ආවලු. අතට දුන්නලු මහා අර හුණු බිත්තරේටත් පොඩි චූටි කරාඹු දෙක. කාගේ කරාඹු දෙකද මේ දීලා තියෙන්නේ? අර කවුරු හරි අක්කෙක්ගේ හරි කාගේ හරි චූටි දරුවෙක්ගේ කරාඹු දෙක. මේක විනාශය. එතනින් හිතුවලු අය මේ අපරාධ කරන්නේ. මේක විකුණන මහත්තුරු හිතන්න ඕනේ මොකක්ද? පොඩි කොල්ලට මත් පෙත්ත දෙනකොට මයිස් කැටේ කුඩු පැකට් එක දෙනකොට ඒ සල්ලි ගේන්නේ කාට හරි ගින්දරක් දීලා හොරකම් කරලා මංකොල්ල කාලා. ඒ ඉතින් අරුන්ට ඉන්න බෑ සික්කකනේ. අර මනුස්සයා කියනවා හාමුදුරුවනේ නඩුවලට ගෙවන්න සල්ලි නැහැ. හිරේ ගියත් කමක් නැහැ නවත්තනවා කිව්වා. පේනවද තරුණයන්ට මේක දැනෙන විදිය? එනිසා මිරිස්සේ සේරම එක්ක අහුවෙන්න.